පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය අනුව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වාරි මහිම අපේ උරුමය වැඩසටහන මගින් ඉදිකළ යාන්නොය ජලාශය අසල වාහල්කඩ කපුගොල්ලෑව මාර්ගය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතින් සිදු වුණා. පසුගිය කාලයේ නිවැරදි නඩත්තු කිරීමකින් තොරව ඉතා අබලංව පැවති මෙම මාර්ගය දිට්වා සුලිකුණාටුව නිසාද දැඩි හානියට ලක් වුණා. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 754.65. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. දීර්ඝ කාලයක් මාර්ගය අබලන් වී තිබීම නිසා බස් රථ ධාවනයද අඩාලව තිබූ අතර මෙම අලුත් වැඩියාවෙන් පසු නව බස් රථයක් යෙදවීමද මෙහිදී සිදු වුණා. ජයට රන්දිය පුදන සම්මානයයි පතිරූපදේශයේ නවමානයයි වාරි විස්කම්මවන අභිමානයයි කිරිවදින නිල් ගොයම උපහාරයයි කිරිවදින නිල් ගොයම උපහාරයයි රිතිරේඛා දුලන මේ පුළු මතින් වඩින මුතු බින්දු බින්දු සිරුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන දැවැන්තම ජලාශය ළඟ තමයි දැන් අපි මේ ඉන්නේ. මේක තමයි මෑත කාලේ ලංකාවේ වාරි පද්ධතියට එකතු වෙච්ච අලුත්ම වැව. වැව අයිනෙන් මේ පාර දාපු එක නම් අති විශාල වටිනාකමක් තියෙනවා. මොකද යන්නේ ණයට මේ වැවේ ලස්සන බල වැවේ සීතල සුළඟ වැඩි මේ රැල්ල දිහා දකිමින් යනවායි කියන එක හරි ආස්වාදජනක දෙයක් වේවි. විශේෂයෙන් මේක අපි ලංකාව තුළ අපේ මාධ්‍යවේදීන් මගින් මේ ජනප්‍රිය කරවන්න ඕනේ. මේක දේශීය සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ගමනක් බවට පත් කරන්න පුළුවන්. මේකේ ඒ සුන්දරත්වය තියෙනවා. මට මතකයි මෙහෙම ඉස්සර මේ වගේ ගස් තිබ්බ ප්‍රධාන වැව බවට පත් වෙලා තිබ්බ මහකනදරාව වැව ලංකාවේ. පරණ සිංහල චිත්‍රපටවල අපි චූටි කාලේ බලද්දි මෙතන බලපුවා ඇති මහකනදරාව වැවේ තමයි වැඩි හරියක්ම රූපගත කිරීම කරලා තියෙන්නේ. ඒ වැවේ තිබුණු ලස්සනත් එක්ක. දැන් ඒකේ ගස් දිරලා ගිහිල්ලා ඇත්තේ නැහැ. නමුත් මේකේ මැද විශාල ගස් ප්‍රමාණයක් තියෙනවා. ඒකත් එක්ක ලස්සනකුත් තියෙනවා. ඒ නිසා දේශීය සංචාරක ක්ෂේත්‍රයට මේක අපි විවෘත කරන වැඩපිළිවෙලක් අපේ මන්ත්‍රීතුමා කතා කරලා බලන්න ඕන සංචාරක කටයුතු බාර අමාත්‍යවරයාත් එක්ක සහ මේක හොඳ නිදහස් ගමනක් යන්න පුළුවන් එකක් බවට පත් කරගන්න පුළුවන්.